මැදියම් කළුවර රෑ ඇයි හිටියේ සුවනින්දක හදිසියේම ඇගේ ඇඳට පැමිණ ඇය ළඟින් වාඩි වුණේ කවුද? ආයිබෝවන්. කළු යකාව දැකලා තියෙනවද? කළු කුමාරයාව. කළු කුමාරයාව දැක්ක පිරිමි නම් ටිකක් හිතා ගන්නත් බැරි තරම්. නමුත් තරුණියෝ විශේෂයෙන් විවාහයට සූදානම් වෙන වයසේ ඉන්න තරුණියෝ කළු කුමාරයාත් එක්ක බොහොම සම්බන්ධයක් තියෙනවා. කවුද මේ කළු කුමාරයා කියන්නේ? කළු කුමාරයා එහෙම නැත්නම් කළු යකා කියලා කියන්නේ ඊ타මත්ම රෞද්‍ර කළු පැහැති යක්ෂ චරිතයක් බවයි සංස්කෘතික ඉතිහාසයේ එහෙම නැත්නම් මේ තොইল පවිල් ඉතිහාසවල කියවෙන්නේ. කළු පාටයි, ඇස් දෙක ටිකක් රතු පාටයි, දත් දෙකක් මෙහෙම එළියට දල දෙකක් ඇවිල්ලා තියෙනවා. ඔළුවේ රත්තරන් ඔටුනක් දාගෙන තියෙනවා. ඒ වගේම බෙල්ලෙන් මාලයක් දාගෙන තියෙනවා. කළු පැහැති ශරීරයක් තියෙන බොහොම රෞද්‍ර මුහුණක් තියෙන කළු යකා. මෙච්චර භයානක පුද්ගලයෙක් තරුණියන්ට පෙම්බදින්නේ ඇයි? මේ තරුණියෝ, අපේ කාන්තා තරුණියෝ කළු කුමාරයා කියන මේ කළු යක්ෂයාට පෙම්බදින්නේ ඇයි? ආදරය කරන්නේ ඇයි? තුරුල් කරගන්නේ ඇයි? ඔවුන් සමග නැත්තම් කළු කුමාරයා සමග මේ තරුණියන්ගේ ඇතිවෙන කායික සහවාසය පවා සිදුවෙන්නේ ඇයි? මේක තමයි ප්‍රශ්නේ. කළු කුමාරයා කියන්නේ කවුද කියලා බලමු ඔක්කොටම කලින්. කළු කුමාරයා කියලා කියන වචනේත් එක්කම විවිධ ඉතිහාස කතා තියෙනවා. හැබැයි අපිට හුඟක්ම මතක් වෙන්නේ එක චරිතයක් තමයි ඔබ දන්නවා මේ කුවේණිගේ පිරිමි දරුවා ජීවහත්ත. ඉතින් ජීවහත්ත ටිකක් කළු පැහැති චරිතයක්, කුමාරයෙක් මොනවා වුණත් රාජකුමාරිගේ පුතා. දැන් විජයගේ පළවා හැරීමෙන් පස්සේ කුවේණිය මිය ගියාම මේ ජීවහත්ත දිසාලා දෙන්නා වනගත වෙලා ශ්‍රී ලංකාවේ වනාන්තර පැත්තට තියෙන ගම්මානවල මිනිස්සු අතරට ගියා කියන එක තමයි කියවෙන්නේ. ජීවහත්ත ටිකක් අඳුරු පැහැයයි, ඒ කියන්නේ අපේ සිංහල කළු පැහැය තිබුණාය කියලා කියනවා. හරිම ලස්සනයි කුමාරිගේ පුතා. හැබැයි තිබුණු ලොකුම ගැටලුව තමයි මේ ජීවහත්ත කුමාරයා ඊ타මත්ම කාමුක චරිතයක්. ඊ타මත්ම කාමුක ලිංගිකත්වයට ඊටා දැඩි ලෙස පෙළඹුණු චරිතයක් බවයි කළු කුමාර කතාවේදී කියවෙන්නේ. ඒ නිසා මේ ජීවහත්ත කුමාරයා බොහෝ තරුණියන්ව, සුරූපී තරුණියන්ව තමන්ගේ ග්‍රහණයට, තමන්ගේ ආදරයට, තමන්ගේ බැල්මට එකතු කරගෙන මේ තරුණියන්ව ලිංගික වශයෙන් කරදර කරලා එහෙම නැත්නම් දූෂණය කරලා එහෙම නැත්නම් තමන්ගේ ලිංගික සංතරපණය ඇති කරගත්තාය කියන එක තමයි කියවෙන්නේ. ඒකටත් කිසියම් හේතුවක් තියෙන්න පුළුවන්. විජයගේ ළමයානේ අපි මේ අර මහාවංශයේ විජයගෙන් තමයි අපේ මේ සිංහලයා පැවතුනේ කියලා ඔය කියන කතන්දර ආගෙන හිටියත් මම නම් පිළිගන්නේ නැහැ ඒවා. මම මේ කියන්නේ විජය කියන්නේ පට්ටපල් වනචරයෙක් නෙමෙයි. විජය කියන්නේ ඉන්දියාවේ රජුරුවන්ගේ පුතා. රජුරුවට කන්ට්‍රෝල් කරගන්න, පාලනය කරගන්න බැරි වුණා. මේ මොකද යාළුවොත් එක්ක අහුවෙලා ඒ තරම් ජඩකම්, හොරකම්, මරකම්, කුපාඩිකම් තමයි කරේ. එක ගෑනු ළමයෙක්ව ඉතුරු කරේ නැහැ. තරුණියක්ව ඉතුරු කරේ නැහැ. දූෂණය කළා, විනාශ කරලා ඒ කරපු වැඩත් එක්ක මේ මහජනතාවගේ නැගී සිටීමත් එක්ක තමයි රජුරවන්ට තමන්ගේ පුත් කුමාරයවත් එපයි වෙන්නේ. එතකොට විජය පුත් කුමාරයෙක් උනත් තමන්ගේ පුතා රජුරුව විසින් එළවා දමනු ලැබුවත් ඕ මකබෑවයන් කියලා. ඉන්දියාවේ තමන්ට තියාගන්න බැරුව, තමන්ගේ රටේ තරුණියන්ව තියාගන්න බැරුව තෝ මකබෑවයන් කියලා මූදර තල්ලු කරලා දාපු මිනිහා තමයි කරකිලා කොහොම හරි මේ ලක්බිමට, ලක්ජීපේට ඇවිල්ලා ආපු ගමන් කරේ අපේ රජුරුවන්ගේ දුවව යාළු කරගත්තා. අර කුපාඩිකම යවන්න කුපාඩිකම ඇඟේලියට කුපාඩිකමට අර අපේ කෙල්ලව යාළු කරගත්තා. අපේ කෙල්ලත් රැවටුණා. ඉතින් පාට සුදුයි රටනේ.
අලත් රටාල හොඳයි, ලූණුත් රට ලූණු හොඳයි, රට නම් ඉතින් රටබඩු හොඳයි. ඒ හින්දා රට ශරීරය ගත්තා අපේ කුවේණිය. අරගෙන අන්තිමට ඔන්න දරුවෝ දෙන්නෙක් හැදුනට පස්සේ එළවල දාලා යා කුමාරයෙක් ගත්තා. කුමාරියක් ගත්තා. දැන් මේ ලෝප කුමාරයාගේ ලේ අර කුමාරයා අර විජයගේ ලේනේ, වල් ලේනේ, කුපාටි ලේනේ. ඔන්න තරුණියන්ව විනාශ කරමින් ගියා. අවසානයේදී ජීවහත්ත කුමාරයාගේ කතාවට කියනවා ජීවහත්ත කුමාරයා ලිංගිකව එකතු වීමේ ආස්වාදය කොතරම් බින්දද කිව්වොත් මේ ලිංගික සංතර්පණයක් නිසාම ඒ කෙල්ලත් ඒ තරුණියත් එක්ක වෛරයෙන් මැරුණා කියලා. මැරිලා තමයි අවසානයේදී මේ කළු කුමාරයා බවට, කළු යකා බවට පත් වෙලා තියෙන්නේ. ඒ වගේම තව කතාවක් තියෙනවා. ඔබ දන්නවා ගජබා රජුරෝ. ගජබා රජුරුවන්ගේ මාලිගාවේ සේවය කළා තියෙනවා කිසියම් බාල කුලයකට අයත් සේවිකාවක්. ඒ සේවිකාව තාමත්ම ලස්සනයි. ඒ සේවිකාවගේ හැඩරුව හින්දා මේ ගජබා රජුරෝ මේ සේවිකාවත් එක්ක කිසියම් ලිංගික සම්බන්ධයක් ඇති වෙලා ආදරයක්, සෙනෙහසක් කියමුකෝ ඇති වෙලා අවසානයේදී මේ සේවිකාවට පුත් කුමරෙක් හම්බ වෙනවා. පුත් කුමරා වුණාට ඉතින් පුතා වුණාට රජුරංගා මේ තමන්ගේ බලතල හම්බ වෙන්නේ නැහැ, රාජ උරුමය හම්බ වෙන්නේ නැහැ. ඉතින් මේ කොළුවා හොඳ කළු පාට හැඩිදරි පුතෙක්. ඒ හින්දා නීල කියලා නම දැම්ම. නිල් පාට කියන්නේ ඇගේ කළු පාටනේ. නීල කියන නම ඇතුළත් කරා. මාලිගාවේ දවසක් පොඩි පුත් කුමාරයා වෙලා ඉන්න කාලේ, අර සේවිකාවගේ පුතා වෙලා ඉන්න කාලේ රජුරුවන්ගේ තියෙනවා ඊටාත්ම විශාල යගදාවක්. මේ යගදාව කියන්නේ යකඩයෙන් හැදූ යෝධ ආයුධයක්. මේ යගදාව සාමාන්‍යයෙන් කෙනෙකුට හොලවන්නවත් බෑ. නමුත් මේ නීල කුමාරයා ඊටාත්ම කුඩා කාලේ දවසක් මේ යගදාව අරගෙන යගදාවත් එක්ක යම්කිසි සෙල්ලමක් හරි මොකක් හරි කරලා යගදාව උඩයට මාරු කරලා හේතු කරලා තිබ්බා. රජුරෝ මේක දැකලා ඇහුවා කවුද මේ යගදාව එහා මෙහා කරලා තියෙන්නේ කියලා. පස්සේ ආරංචි වුණා මේ නීල පුතා තමයි මේක කරලා තියෙන්නේ කියලා. ඔය විදිහට හැදුණු වැඩුණු නීල අවසානයේදී අර ඉන්දියාවට ගිය මහමුහුදු ගමනේදී ඒ මහමුහුද දෙබාබින්න යගදාව ප්‍රහාර එල්ල කරලා මුහුද ඈත් කරෙත් ඔය නීලම කියලා කියනවා. දැන් නීල ඉන්දියාවට ගිහිල්ලා ඉන්දියාවේ මේ සිංහලයෙන් බේර ගැනීමත් එක්කම නීලගේ තිබිච්ච රූපකාය, හැඩිදැඩි ශරීරයයි රූපකායයි හින්දා ඉන්දියාවේ තරුණියන් බොහොම ලාබාල වයස කියන්නේ තරුණ වයසේ විවාහ බලාපොරොත්තු වෙන්න වයසේ තරුණියන් බොහෝම ඇල්මක් ඇති කරලා තියෙනවා මේ නීල කුමාරයාට. දැන් මේ නීල කුමාරයාගේ ඇඟෙන් පහස ලබන්නට කොතරම් උත්සාහයක් නැත්තම් කොතරම් සටනක් කළාද කිව්වොත් මේ තරුණියෝ නීලගේ ඇඟ ලබා ගන්න පොරකාලා තියෙනවා. මේ ඇඟට පැනලා ඇඟ බදාගෙන ඇද ඒ තරුණිය එහෙට අදිනවා, මේ තරුණිය මෙහෙට අදිනවා, අනිත් තරුණිය ඔළුවෙන් අදිනවා. මේ වගේ මේ නීලව බෙදා ගන්න, නීලගේ පහස ලබන්නට ඉතාමත්ම දැඩි වෙහෙසක් දරලා තියෙනවා ඉන්දියාවේ මේ තරුණියන් පිරිස. ඒ තරුණියන් පිරිස සන්තර්පණය කරමින් මේ නීල කුමාරයා නැත්නම් මේ නීල මහා යෝධයා කියලා අපි කියන්නේ නීල කුමාරයා මේ තරුණියන් සන්තර්පණය කරමින් සිටින අතරතුර එම සතුටත් සමග එම වෙහෙසත් සමග මිය ගියා කියලායි කියන්නේ. කතන්දර ගොඩක් තියෙනවා. මේ ආරම්භයේ විතරයි කළු කුමාරයා ඇත්තටම මොනවාද කළේ තරුණියන්ට? එයින් තරුණියන්ට සිදු වුණේ කුමක්ද? ඇත්තටම කළු කුමාරයා අද තරුණීන්ට මේ යෞවනයේ මේ අද සමාජයේ මේ දියුණු සමාජයේ තරුණියන්ට අද කළු කුමාරයා එන්නේ නැත්තේයි කියන කරුණු ඉදිරි වැඩසටහන් වලදී බලමු. දැනට කළු කුමාරයා බලාගෙන